අපි හැමෝම අපෙන් අහන්න ඕන ප්‍රශ්නයක් තමයි මම ප්‍රශ්නයකද ඉන්නේ කියන එක. එතනදී හරි වැදගත් ඒ ප්‍රශ්නේ කොච්චර වළංගුභාවයක් තියනවද කියලා. අපි ප්‍රශ්නයක වළංගුභාවය කියන්නේ ඒ ප්‍රශ්නේ මට ඇත්තටම අදාළද? ඒ ප්‍රශ්නේ මට කොච්චර අදාළද? සමහර ප්‍රශ්න තියෙනවා ඒ ප්‍රශ්නේ ඇති වුණේ අතීතේ, ඒ ප්‍රශ්නේ වෙලා ඉවරයි, වර්තමානයේදී ඒ ප්‍රශ්නේ අපිට ජීවිතේට බාධාවක් ඇති කරන්නේ. හැබැයි අපි මේ ප්‍රශ්නය ගැන තියෙන මතකයේ හින්දා ඒ මතකයේ ප්‍රශ්නයක් කරගෙන අපි ජීවිතේ ගොඩක් කරදරවලට පීඩාවලට මුහුණ දෙනවා. තව සමහර ප්‍රශ්න තියෙනවා ප්‍රශ්නේ අතීතයේ පටන්ගෙන වර්තමානයේ දක්වා එන දේවල්. අපි ප්‍රශ්නය තුළ ජීවත් වෙනවා. තවත් තැනක ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ අතීතයේ ඇති වෙලා වර්තමානයේ අපිට ගැටලුවක් නැහැ. හැබැයි අනාගතේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියන අවිනිශ්චිතභාවය. ඊළඟට අපි මුහුණ දෙන ප්‍රධාන තව මානසික ගැටලුවක් තමයි අතීතයේ ඉඳලා මේ දක්වා ගෙවිගෙන ආව ජීවන රටාව අනුව අනාගතයේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්ද කියන එක. කියන්නේ ඇති වෙලා නැහැ ප්‍රශ්නේ. ඒ හින්දා ඔන්න ඔය විදිහට ප්‍රශ්නේ අද දවසට කොච්චර වළංගුද? අපි උදාහරණයක් කිව්වොත් අතීතයේ තිබිලා ඒ ප්‍රශ්නේ ඉවර වෙලා මතකයක් එක්ක විඳවනවා නම් අපිට ප්‍රශ්නේ නෙවෙයි ප්‍රශ්නේ, මතකයයි ප්‍රශ්නේ. වර්තමානයේ ප්‍රශ්නයක් නැතුව අනාගතයේ ප්‍රශ්නයක් එයි කියලා අපි හිතනවා නම් එතනදී ප්‍රශ්නේ වෙන්නේ ප්‍රශ්නේ නෙවෙයි. අපිට දැනෙන අවිනිශ්චිතභාවය. අපි දන්නේ හෙට දවසේ අපි ප්‍රශ්නේ එනකන් ජීවත් වෙයිද? ප්‍රශ්නේ අපිට එයිද? අනාගතය කියන්නේ එළඹුණේ නැති එකක්. ඒ හින්දා මේ හරි වැදගත් පළවෙනි දේ මම ප්‍රශ්නයකද ඉන්නේ කියන එක අඳුරගන්න එක. ඊළඟට අපි තේරුම් ගන්න ඕන සියුම් ඒ වගේම ගැඹුරු අදහසක් තමයි ඒ ප්‍රශ්නේ ඇත්තටම කොයි තාක් දුරට ප්‍රශ්නයක්ද කියලා. උදාහරණයක් විදිහට කෙනෙකුට ජීවිතේ මග අරගන්න කියලා හිතෙන ප්‍රශ්නයක් එයා ලෝකේ තියෙන ඒ වගේ අනිත් ප්‍රශ්නත් එක්ක සසඳලා බලපුවම සමහරට ඒ ප්‍රශ්නේ සාමාන්‍ය ප්‍රශ්නයක්. එහෙම නැත්නම් මට මේ ප්‍රශ්නෙට තියෙන එකම විසඳුම අපි හිතමු සියදිවි හානි කරගන්න එක. එහෙම නැත්නම් වෙන ඒ වගේ විනාශකාරී පියවරක් කියලා. ඒ වගේ අපි තීරණයට එන්නේ අපි ප්‍රශ්නේ දිග පළල අපි කියන වපසරිය ප්‍රශ්නේ වපසරිය කියන එක අපිට තේරුම් ගන්න බැරි වුණාම. එහෙනම් කෙනෙකුට දැනෙනවා නම් ප්‍රශ්නයක ඉන්නේ කියලා මුලින්ම අපි හරි අවබෝධයක් ගන්න ඕන මේ ප්‍රශ්නේ මගේ ජීවිතයේ ප්‍රශ්නේ කොතනද තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ ප්‍රශ්නේද තවදුරටත් ජීවිතේ ගෙනියන්න බැරිද කියන තීරණය ගන්න ඉක්මන් වෙනවට වඩා මේ ප්‍රශ්නේ නිසා මගේ ජීවිතේ කොතනද තියෙන්නේ. අනේ එතනදී හරි වැදගත් අපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනුණාම ටිකක් අවදියෙන් අවධානයෙන් වටපිට බලන්න ඕන. මේ වගේ ප්‍රශ්න ලෝකේ පළවෙනි වතාවට ඇති වුණා වෙන්න බෑ. දෙවෙනි එක ලෝකේ කාටවත් ඇති වෙන්නේ නැති ප්‍රශ්නයක් ඇති වෙලා නම් විසඳුම් හොයනවා කියන එක හරි බැරෑරුම්. මොකද අලුත්ම උත්තරයක් මේ ලෝකෙට හොයන්න ඕන. ඒ හින්දා මෙතෙන්දී අපිට පරිණතභාවය, අපි පරිණත නැත්තම් පරිණත කෙනෙක් හරහා දැනුම් තේරුමක් තියෙන කෙනෙක් හරහා ප්‍රශ්නේ විසඳ ගන්න එක. විසඳුමක් හොයන එක නෙවෙයි. ප්‍රශ්නය තෝරලා බේරලා පැහැදිලි කරගන්න පළවෙනි පියවර. එතනදී පළවෙනි දේ අපි මේ ප්‍රශ්නෙට කොච්චර අලුත්ද? එහෙම නැත්නම් මේ ප්‍රශ්නය ගැන අපි කොච්චර දැනුවත් නොදැනුවත්ද කියන එක හරි වැදගත්. මෙහෙම හිතමු. අපි දැන් කෙනෙකුට අපි ප්‍රශ්නයක් නිශ්චිත නොකිය හිතමු. කෙනෙකු ප්‍රශ්නයක් හින්දා හිතනවා
මට කරන්න දෙයක් නැහැ. මගේ ජීවිතේ මෙතනින් ඉවරයි. මට කිසි විසඳුමක් නැහැ. මට මෝන දෙන්න බෑ. මේ ප්‍රශ්නේ මාව තනිකරම නවත්තලා මගේ ගමන එහෙම තීරණයකට එළඹිලා ප්‍රශ්නේ විසින් ජීවිතේ ඉවර කරන්නත් කලින් අපි අපේ ජීවිතේ ඉවර කරගන්න. මොකද අපි හිතනවා ප්‍රශ්නෙට විසඳුම ජීවිතේ එතනින් ඉවර වෙන එක. එහෙම නොවුනත් අපිට ජීවත් වෙන්න බෑ කියලා. ඒ හින්දා පළවෙනි දේ තමයි අපි කලින් කිව්වා වගේ ප්‍රශ්නේ මුලින් ප්‍රශ්නේ ගැන ඉගෙන ගන්න ඕන. ප්‍රශ්නේ ගැන දැනුවත් වෙන්න ඕන. හිතන්න අපි සරල උදාහරණයක් ගත්තොත් කෙනෙක් අපේ විශ්වාසය බිඳලා අපි දැඩිව විශ්වාසය කරපු කෙනෙක් විශ්වාසය බිඳලා එතකොට දැන් මේ ප්‍රශ්නේදී පළවෙනි දේ යා විශ්වාසය බිඳලා අපේ ජීවිතෙන් අපේ ආයතනයෙන් අපි ජීවත් වෙන පරිසරයෙන් සමහරට එයා අයින් වෙලා ඉවරත් එක්ක. එතකොට එයා ප්‍රශ්නේ ඇති කරලා අයින් වෙලා. ඒතර ප්‍රශ්නේ ඇති කරපු කෙනා දැන් මෙතන නැහැ. එතනදී ප්‍රශ්නේ දැන් තියෙන්නේ මගේ මනස තුල. එහෙනම් අපි පළවෙනි පීරය දකින්න ඕනේ මේ විශ්වාසය කඩනවා කියන එක මේ ලෝකේ පළවෙනි වතාවට දුන්නේ. විශ්වාසය කැඩුනහම මොකද වෙන්නේ? ඊට පස්සේ විශ්වාසය කැඩුනහම ඒ විශ්වාසය ආයසරයක් ඒ පුද්ගලයා සමගම පිහිටවන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඊළඟ කෙනෙක් එක්කත් පිහිටවන්න බැරිද? අපි උදාහරණයක් විදිහට කියන මම ජීවිතේට මේ සිද්ධිය හින්දා මේ කොටස උදාහරණ මම ගෑනු විශ්වාස කරන්නේ නැහැ. මම පිරිමි විශ්වාස කරන්නේ නැහැ. එහෙම අපි එක කොටසක් වර්ක් කරලා ඒ කොටස එක කෙනෙක් එක්ක ඇති වුණ සිද්ධිය හින්දා සම්පූර්ණ කොටසම අපි ප්‍රතික්ෂේප කරනවා. ඒතර ඒක හරිද? නිවැරදිද? අනේ ඒ වගේ ප්‍රශ්නයට විසඳන්න කලින් ප්‍රශ්නය මොකක්ද කියලා විසඳ ගන්න ඕන. අනේ එතනත් තමයි අපිට පළවෙනිටම ගොඩක්ම එකක් අපේ තියෙන අවබෝධය. එහෙම නැත්නම් අවබෝධයක් ඇති කෙනෙක් ආශ්‍රය කරන එක ඊළඟ හරි වැදගත්. ප්‍රශ්නයක් කියන්නේ හැම වෙලෙම කලබල වෙන්න හොඳම නැති තැන. අපි හිතනවා කලබල වෙන්න ඕන ප්‍රශ්නයකදී කියලා නෑ. හේතුව ප්‍රශ්නේ කියන්නේ දැනටමත් අපි තැනක හිර වෙලා. එතකොට අපි මනසින් හිර වෙලා අපි කියන කායික මානසික ශක්තිය මානසික ශක්තියෙන් හැම දෙයකින්ම අපි හිර වෙලා ඉන්නකොට අපි කලබල වුණොත් වෙන පළවෙනිම දේ තමයි අපි කලබල වෙන්නේ ක්‍රියාවකට ඇක්ෂන් එකකට යන්නේ. එතෙන්දී අපි කලබලෙන් කරන ක්‍රියාවෙන් ඒ ප්‍රශ්නේ තවත් වැඩි වෙනවද අඩු වෙනවද කියන එක අපිට තේරුම් ගන්න තරම් මනස නිරවුල් නැහැ. ඒ හින්දා පළවෙනි දේ ප්‍රශ්නෙක ඉන්නවනම් අපිට කතාවටත් කියනවා වාහනයක යාන්ත්‍රික දෝෂයක් තියෙනවා නම් පළවෙනි පියවර වාහනේ නවත්තන්න ඕන. ඒ වගේ පළවෙනි දේ තමයි තමන් ඒ ප්‍රශ්නේ ළඟ මානසිකව කලබල වෙන එක නෙවෙයි නතර වෙන්න ඕන. නතර වෙලා අපි ප්‍රශ්නේ දිහා බලන්න ඕනේ මේක ඇත්තටම ප්‍රශ්නයක්ද? දෙවෙනි දේ මේ ප්‍රශ්නේ මොන වගේද? අපි කලබල වෙලා ප්‍රශ්නයක් විසඳන්න ගිහිල්ලා ඒ ප්‍රශ්නේ විසඳන්න යන කාලයට වඩා ගොඩක් පහසුවෙන් අඩු කාලයකින් අපිට ප්‍රශ්න විසඳන්න පුළුවන් අපි කලබල නොවි ප්‍රශ්නේ තේරුම් අරගෙන විසඳන්න පටන් ගත්තොත්. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට කිව්වොත් නූල් බෝලයක් අරගෙන දිගහැරලා බිම දැම්මොත් ඕක ඇත්තටම තාම ගැටයක් වැටිලා නැහැ. ඒකින්ද ඔක හිමීට ඇද්දොත් අපි බොහොම පරිස්සමට ඇද්දොත් ඔය පොට දෙකක් එකතු වෙලා ගැටයක් ඒ ගැටේට තව ගැටයක් එකතු වෙලා වැටිච්ච නැති ගැට ගොඩක් නොවැටි ඕක දිගාර ගන්න පුළුවන්. හැබැයි අපි වේගෙන් පොට ඇද්දොත් ඔය අදින වේගෙට අපි ඉගෙන ගන්න විද්‍යාවේ ඝර්ෂණය කියලා. එහෙම නැත්නම් පොටට පොට ගැටීම මත ලිස්සලා යන්නේ නැති වුනහම හිර වෙනවා. ඒ වගේ අපි ප්‍රශ්නයක් ඇති වුණත් තැන අපි කලබල වුණාම පළවෙනි දේ තමයි අපේ තීරණ ගැනීමේ හැකියාව අඩුයි. දෙවෙනි දේ තමයි අපි ප්‍රශ්නයක අපි කියනවා ආවේගශීලී හැසිරීම ඉමෝෂනල් බිහේවියර් එක අපිට කන්ට්‍රෝල් නැහැ. පාලනයක් නැහැ. ඊළඟදී අපිට ප්‍රශ්නේ විසඳන්න අපි තනිකර අපේ ඉන්පුට් වලින් බෑ අපේ ප්‍රතිචාර අපි තවත් අනිත් අයගේ ප්‍රතිචාර විතර අපි කලබල වුණාම අනිත් අයගේ ප්‍රතිචාර ගන්න තරම් කල් මදි.
සමහර ප්‍රශ්න තියෙනවා ඒ ප්‍රශ්නෙට කාලයක් ඕන. උදාහරණයක් කිව්වොත් මගේ වැරද්දකින් කෙනෙක් තරහ වෙලා නම් ඉන්නේ ඒ අනිත් කෙනාගේ තරහ කියන එක නිමවන්න බෑ. හැම වෙලෙම තව කෙනෙක්ගේ මනසක ඇති වුණ තරහක්, නොසන්සුන්කමක්, මොනවා හරි ගැටීම් සහගත දෙයක් මට නිමන්න බෑ. ඒක අඩු වැඩි කරන්න පුළුවන් මගේ හැසිරීම මත. හැබැයි ඒ මුකුත්ම නොකර ඇයි වා තරහ වෙන්නේ? ඇයි වා තරහින් ඉන්නේ කියලා තව රණ්ඩු කරන්න ගියොත් තව ගැටීම් වැඩි වෙනවා. අන්න ඒ වගේ සමහර දේවල්වලට ස්වභාවිකව කාලයක් ඕන. අර රත් වුණු වාජනයක් නිමෙන්න වතුර ටිකක් දානවා, හුලන් ටිකක් ගහනවා වගේ නැත්තම් ස්වභාවිකව නිමෙන්න සමහරට පැයක් දෙකක් යනවා. ඒ වගේ තව දැඩිව කෝපයෙන් ඉන්න කෙනෙක්ගේ හිතක් නිවන්න අපි ළඟ ආශ්චර්යමත් හැකියාවක්. උදාහරණයක් විදිහට ඉතාමත් පැහැදිලි කියන්නේ අපිට දරා ගන්න බැරි කරුණාව, මෛත්‍රිය. ඒ වගේ මොනවාරි හොඳ ගති ගුණයකට අනිත් කෙනා පැහැදිලා නෙමුණොත් ඇරෙන්න. එහෙම නැත්නම් සැකයක් විතර දෙනවා. සැකේ වැරද්දක් වෙලා නැහැ කියන එක ශනිකව ඔප්පු කරලා නිමා ඒ වගේ තැනකදී අපි තව කෙනෙක්ව ආවේගයෙන් අඩු කරන්න පුළුවන් වුණොත් මිසක් නැත්තම් එයාට ඒකට කල් ඕන. ඒ වගේ මේ හැම දෙයකටම යම්සි කාලයක් ඕන. ඒක විශේෂයෙන් අපි තේරුම් ගන්න ඕනේ ගැටුමක් ඇති වෙන කාලය වගේ සමහර 10 ගුණයක් 100 ගුණයක් 10 ගුණයක් ගැටලුව විසඳෙන්න කාලය අවශ්‍යයි. අපිට විශ්වාසය කඩන්න, තරහ වෙන්න, පහර දෙන්න ඒ වගේ දෙයකට පොඩි වෙලාවක් යන්නේ. හැබැයි ඒකෙන් නැවත මොකද අපි මේලා ගොඩක් කතා කරන්නේ තනිකරම කතා කරන්නේ මානසික ප්‍රශ්න. ඒ නිසා මානසික ප්‍රශ්න විසඳනකොට මනසට ප්‍රශ්නයක් විසඳුණා කියලා දැනෙන්නේ අපි හිතපු සමබරතාවයට, සතුටට, නිදහසට ආවොත්. ඒතකොට අපේ මනස නැවත නිදහස, සතුට මත ප්‍රතිස්ථාපන වෙනවා, සෙටල් වෙනවා කියන එක හේතු ගොඩක බලපෑමෙන් වෙන්නේ. ඒ හින්දා මේ අද මම මේ මාතෘකාව දිගින් දිගටම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ නිසා පළවෙනි දේ අපි කතා කරපු ටික මේලා සාරාංශයක් ගත්තොත් ගැටලුවකදී පළවෙනි දේ තමයි ගැටලුව ළඟ නතර වෙන්න. ගැටලුව ඇදගෙන ජීවිතේ යන්න එපා. යන්න එක සුදුසු නෑ. අපි කකුලේ කොහොල්ල ටිකක් ගෑවුනොත්, චුයින්ගම් එකක් කැලවුනොත්, ටක් ගාලා චුයින්ගම් එක ගලවන්න. ඕක අපි ඔයකත් එක්ක ඇවිද්දොත් ඕකේ වැලි ගල් තව ගොඩක් දේවල් එකතු වෙලා අන්තිමේදී අපි ගොඩක් දුර ගිහින් බලනකොට චුයින්ගම් එක මුලින් තිබ්බෑරුණ චුයින්ගම් එකට කොහොල්ල ටිකට වඩා ගොඩක් දේවල් කකුලට එකතු වෙලා තියෙනවා. ඒ වගේ ගැටලු සහගත මනසක් එක්ක ඉස්සරහට යනකොට ලොකුම ගැටලුව තමයි අපි තව ප්‍රශ්න ගොඩක් ඕකට ඈඳ ගන්නවා, එකතු වෙනවා. ඒ නිසා පළවෙනි දේ ප්‍රශ්නයක් ළඟ නතර වෙන්න. හැම වෙලේම හිතන්නේ ෂණිකව දරා ගන්න බැරුව, ඉවසන්න බැරුව කෙටි කාලෙකින් අපි කියන ෂෝට්කට් වලින් ප්‍රශ්නයක් විසඳන්න යන එකෙන් වෙන්නෙම ওই ප්‍රශ්නේ හරි විදියට හරි සාර්ථක පිළිතුරක් දක්වා එන්න තියෙන අවස්ථාව වගේ තව අඩුම 2 ගුණයක් 5 ගුණයක් 10 ගුණයක් හෝ ඊට වඩා වැඩි කාලයක් යනවාම තමයි. එහෙනම් පළවෙනි දේ ප්‍රශ්නයක් ළඟ නතර වෙලා ප්‍රශ්නේ නතර වෙන්න. ආවේගශීලී වෙන්නේ නැතු. ඒක හරි වැදගත්. දෙවෙනි එක ඒ ප්‍රශ්නේ මට කොච්චර වළංගුද, මම කොච්චර ප්‍රශ්නේ තුල ඉන්නවද කියන එක තේරුම් ගන්න ඕන. ඒක මට අදාළද, වර්තමානයේ ප්‍රශ්නයක්ද, අතීතයේ ප්‍රශ්නද, අනාගතයේ වෙන්න පුළුවන් දෙයක්ද? ඊළඟට හරි වැදගත් අපි කිව්වා ප්‍රශ්නය විසඳන්න කලින් ප්‍රශ්නය මොකක්ද කියලා ප්‍රශ්නේ ලියලා බලන්න, ප්‍රශ්නේ අවබෝධ කරගන්න. එතනදී අපේ තියෙන දැනුම, සමාජයේ ගැන දැනුම, අපි ප්‍රශ්නේ ගැන අධ්‍යයනය කරන එක, තව කෙනෙක්ගෙන් අහන එක, ඒ වගේ. ඊට පස්සේ අපි කිව්වා ප්‍රශ්නෙකදී හරි වැදගත් ප්‍රශ්නේ මුණ දෙන වෙලාවේදී අපි පුළුවන් තරම් ඒ ප්‍රශ්නෙට අවශ්‍ය කාලය ගැන අදහසක් ගන්නවා. අපිට ගොඩක් වෙලාවට ප්‍රශ්න විසඳන්න බැරි හින්දා නෙමෙයි. ඒ ප්‍රශ්නෙට අවශ්‍ය කාලේ ක්‍රමය තේරුම් ගන්න බැරි වුණාම අපි වෙන ක්‍රම වලින් අපි අර කියන වැරදි පොටෙන් ඇද්දොත් ගැටේ හිර වෙනවා කියලා. ඒ වගේ. ඒකට සුදුසු කාලය තේරුම් ගන්නකොට ඒකට එහින්දා ඒ සුදුසු කාලය දෙන්න මනස හදාගන්න එක. අපි එතනදී කියන ප්‍රශ්නේ විසඳන්න සුදුසු මට්ටමට මනස හදාගන්න එක ඊළඟට හරිම වැදගත්. මොකද අපි එහෙම නොකරා කියලා කෙනෙකුට කියන්න පුළුවන් ඔය ඔක්කොම පිස්සු වැඩ කරන්න බෑ ප්‍රශ්නකින් උඩ. එහෙම වෙන්න පුළුවන්. හැබැයි එහෙම නොකරන ගියාම ඔය ප්‍රශ්නේ දෙගුණ තෙගුණ තිබ්බට වඩා වෙන ප්‍රශ්නකින් තමයි නතර වෙන්නේ. ඒ හින්දා අපි පියරින් පියරට මේක ඉස්සරහට යමු. ඒ නිසා මම මේ ප්‍රශ්නේදී මම මෙතනදී ඔයගොල්ලොත් එක්ක ප්‍රශ්නේ මේ මාතෘකාව බෙදා ගන්න උත්සාහ කරාට මම මගේ අධ්‍යාපන මට්ටම හෝ මනෝවිද්‍යා මට්ටම හෝ වෙන ආගමික කිසි මතයක් ඔයගොල්ලොත්
ඒ තොරතුරු ඉදිරිපත් කරන්නත් ඒ දේ බෙදා ගන්නවත් මම උත්සාහ කරන්නේ. මොකද අපි මේ දේ මතයක් එහෙම නැත්නම් අදහසක් අපි කියන ස්වාධීන අදහසක් විදිහට මේක ඉස්සරහට යන්න උත්සාහ කරමු. මොකද අපි ආගමකට අධ්‍යාපන මට්ටමකට හෝ වෙන පෞද්ගලික ජීවිත අත්දැකීම් රටාවකට මේ කතාව එකතු කරොත් මේකට ළඟින් තිබ්බොත් මේ කතාව එක තැනකට සීමා වෙනවා. එහෙනම් ආගම් සංස්කෘතික ඒ කිසිම ભેදයකින් තොරව ප්‍රශ්න කියන එක හැමෝටම පොදුයි. එහෙනම් ප්‍රශ්නකදී මුණ දෙන මානසිකත්වයේ පෙරදිග බටහිර යුරෝපීය ඒ විවිධාකාරී වුණත් අවසානයේදී ප්‍රශ්නයක් තුළ හැසිරෙන මානසික මට්ටම ගොඩක් වෙලාවට එක සමාන නොවුනත් එකම යාන්ත්‍රණයක් තියෙන්නේ. හරි. ඒ නිසා අපි මේක අපි දෙවෙනි දිගහැරුමත් අපි ඊළඟ කොටසත් එක්ක මේ ප්‍රශ්න ඉස්සරහට යමු. ඔය සාරාංශගත කරුණු ගැන ටිකක් අපිට හිතන්න පුළුවන් නම් අපිට ප්‍රශ්නයක් ළඟ ප්‍රශ්නයක් විසඳන්න අපි ලෑස්ති වෙන්නේ කොහොමද කියන අදහසක් අපිට මුලින් ගන්න පුළුවන්. හරි. බොහෝ ස්තුතියි හිතනට.